හොඳයි ලෝබුකල්කේ YouTube නාලිකාව සමග සම්බන්ධ වන ඔබ හැමදෙනාම නාලිකාව වෙත සාදරයෙන් පිළිගනු ලබනවා. ඔබ දන්නවා ලෝබුකල්කේ YouTube නාලිකාව ඔස්සේ ඔබට වැදගත් වන නෛතික කරුණු කාරණා තමයි සාකච්ඡා කරන්නේ. නමුත් මම අද කල්පනා කළා කාලීනව බොහෝ දිනකට වැදගත් වේවි යයි කියලා හිතන කාරණයක් සම්බන්ධව කතා කරන්න. පහුගිය දවස්වල ලංකාවේ බොහෝ ප්‍රදේශවල බලපාපු අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් එහි බලපෑමට ලක් වෙලා පීඩාවට පත්වෙච්ච ජනතාවගේ ජනජීවිතය නගා සිටීම සඳහා යථාවත් කිරීම සඳහා ලංකාවේ රජය මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඒ සඳහා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරලා ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරලා එය ක්‍රියාත්මක කරමින් පවතිනවා මේ වන විට. මම අද කල්පනා කළා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිකුත් කරපු චක්‍රලේඛය කෙටියෙන් විස්තර කරලා ඒ සඳහා පැහැදිලි කිරීමක් සිදු කරන්න. 2025 දෙසැම්බර් මාසයේ 5 වෙනිදා තමයි මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ. අයවැය චක්‍රලේඛ අංක 0.8 ඇලයිරක් 2025 ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සයු බල ගැනීමේ වැඩසටහන. මේ චක්‍රලේඛය මගින් ලබා දීලා තියෙන සහන මොනවද කියන එක මම වැඩි වෙලා ගන්න නැතුව ඉතාමත් කෙටියෙන් පැහැදිලිව විස්තර කරන්නම්. ආපදාවට පත්වෙච්ච නිවසක් පිරිසුදු කරලා නැවත පදිංචියට යෝග්‍ය පරිදි පිරිසුදු කරගන්න ඒ නිවස අයිතිය නොසලකා එක් නිවාසයකයකට එකවරක් පමණක් ගෙවන දීමනාවක් විදිහට රුපියල් 25000ක දීමනාවක්, ඒ වගේම මුළු තැන්ගෙයි බඩු මුටු ආදිය මිලදී ගැනීම සඳහා නිවසේ අයිතිය නොසලකා එක් නිවාසයකයකට එකවරක් පමණක් ගෙවන රුපියල් 50000ක දීමනාවක්, ඒ වගේම නායෑම හා ගංගුතරේතුවෙන් තම නිවස අහිමි වූ හෝ නිවස සම්පූර්ණ ලෙස හානි වීම හේතුවෙන් ජීවනෝපාය කටයුතු වලට අඛණ්ඩව නිරත විය නොහැකි පවුල් වෙත මාස 3ක කාලයක් එනම් දෙසැම්බර් මාසයේ ඉඳලා 2026 ජනවාරි හා පෙබරවාරි මාස සඳහා ගෙවනු ලබන මාසික දීමනාවක් විදියට සමාජිකයන් ගණන දෙකක් හෝ ඊට අඩු පවුල් සඳහා රුපියල් 25000ක්, ඒ වගේම සමාජිකයන් ගණන දෙකට වැඩි පවුල් සඳහා රුපියල් 50000ක මුදලක් තම නිවස අහිමි වී පදිංචි වීමට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා නව නිවසක් ඉදිකර ගන්නාත් එක් වෙනත් ස්ථානයක తాවකාලිකව පදිංචි වීමට ලබා දෙන මාසික ගෙවල් කුලී දීමනාව උපරිමය මාස 6ක් දක්වා මාසිකව රුපියල් 25000 බැගින් ආදී ආකාරයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක්‍රියාත්මක කිරීමට මෙම චක්‍රලේඛයෙන් කටයුතු යොදලා තිබෙනවා. ආපදාවෙන් බලපෑමට ලක් වූ වී ධාන්‍ය බඩඉරිඟු සහ ක්ෂේත්‍රභෝග වගා බිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් විදියට හෙක්ටාරයකට රුපියල් 1,50,000ක් වන පරිදි දීමනාවක් වෙන් කරලා තිබෙනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා තමයි මෙම ප්‍රතිපාදන ලබා දීලා තිබෙන්නේ. ඒ වගේම ආපදාවෙන් බලපෑමට ලක් වූ එළවලු වගා බිම්වල වගා හානි හෝ නැවත වගා කිරීම සඳහා එයත් එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් විදියට හෙක්ටයාරයකට රුපියල් ලක්ෂ 2ක් වන පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලබා දීමට කටයුතු යොදලා තිබෙනවා. සත්ව පාලන ගොවිපළවල් සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් විදියට එක් ගොවිපළ හිමියෙකුට රුපියල් ලක්ෂ 2ක දීමනාවක් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ලබා දීමට කටයුතු යොදලා තිබෙනවා. මෙම දීමනාව හිමිවන්නේ ලියාපදිංචි ගොවිපළ හිමියන් වෙත පමණයි. ආපදාවෙන් බලපෑමට ලක්ව ඇනහිට ඇති තනි සුළු හා ශුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා ඒකකයකට රුපියල් ලක්ෂ 2 බැගින් එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාවක් වෙන් කරලා තිබෙනවා. කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙලා තිබෙන තනි සුළු හා ශුද්‍ර ව්‍යාපාර සඳහා කර්මාන්ත අමාත්‍යාංශය මගිනුත් අනෙකුත් ලියාපදිංචි තනි සුළු හා ශුද්‍ර ව්‍යාපාර සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගිනුත් මේ සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. නමුත් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. ඒ කියන්නේ ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමයි මෙම දීමනාවන් සඳහා මෙම සහනයන් සඳහා අවශ්‍ය මූලික කටයුතු සහ සම්බන්ධීකරණය කළ යුතු වන්නේ. ආපදාවෙන් හානි වූ දීවර බෝට්ටු සඳහා හානි පූර්ණය කිරීම සඳහා දීවර බෝට්ටුවක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 4ක් දක්වා වෙන් කරලා දීමනාවක් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ සඳහා ප්‍රතිපාදන දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හරහා ඒ වගේම ක්‍රියාත්මක කිරීමත් දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදු කිරීමටත් මෙම චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. ඔබ මේ සඳහා ඉල්ලුම් කිරීමට දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු විය යුතුයි. ආපදාවෙන් බලපෑමට ලක් වූ පාසල් සිසුන්ට පොත්පත් සහ ඇඳුම් පැළඳුම් මිලදී ගැනීම සඳහා එක්වරක් පමණක් ලබා දෙන දීමනාවක් වශයෙන් එක් පාසල් දරුවෙකුට රුපියල් 15000ක දීමනාවක් වෙන් කරලා තිබෙනවා.
මෙයත් ක්‍රියාත්මක කිරීම සිද්ධ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ප්‍රතිපාදන ආරක්ෂක අමාත්‍යාංශය හරහා වෙන් කරලා තිබෙනවා. ඒ වගේම ආපදාවෙන් බලපෑමට ලක් වෙලා හානි වී ඇති ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා හානිපූර්ණය වශයෙන් එක් ඒකකයකට උපරිමය රුපියල් ලක්ෂ 50ක දක්වා හානිපූර්ණය කිරීමට මෙය හානි තක්සේරු අනුව සිද්ධ කරන වගට දක්වලා තිබෙනවා මෙම චක්‍රලේඛයේ. ඒ වගේම ආපදා බලපෑම හේතුවෙන් පූර්ණ වශයෙන් හානි සිදු වී ඇති පදිංචි වීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදිකර ගැනීමට ලබා දෙනු ලබන දීමනාව නිවාස ඒකකයකට රුපියල් ලක්ෂ 50ක් වෙන් කරලා තිබෙනවා. ඒ වගේම පදිංචි වී සිටි නිවස පූර්ණ වශයෙන් හානි වී ඇති විට නව නිවසක් ඉදිකිරීම සඳහා රජයේ ඉඩමක් ලබා දීමට නොහැකි අවස්ථාවකදී සුදුසු ඉඩමක් මිලදී ගැනීමට ගෙවනු ලබන දීමනාව එක් නිවාස ඒකකයකට උපරිමය රුපියල් ලක්ෂ 50ක් දක්වා වෙන් කරලා තිබෙනවා. ආපදා බලපෑම හේතුවෙන් අර්ධ වශයෙන් හානි වූ නිවාස පිළිසකර කර ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව වශයෙන් උපරිමය රුපියල් ලක්ෂ 25ක් දක්වා මෙය හානි තක්සේරුව අනුව සිදු කරන වගට දක්වලා තිබෙනවා මෙම චක්‍රලේඛයේ. ඒ වගේම ආපදා බලපෑම හේතුවෙන් සිදු වූ ජීවිත හානියකදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත හෝ පූර්ණාබාධිත තත්ත්වයකට පත්වීමකදී අදාළ පුද්ගලයා වෙත හිමිගනු ලබන දීමනාව වශයෙන් එක් පුද්ගලයෙක් වෙත රුපියල් ලක්ෂ 10ක් වෙන් කරලා තිබෙනවා. පාසල් දරුවන්ට ඇඳුම් සහ පොත්පත් ලබා ගැනීම සඳහා ගෙවනු ලබන දීමනාව, ඒ වගේම ව්‍යාපාරික ගොඩනැගිලි සඳහා සිදු කරන හානිපූර්ණ දීමනාව, ඒ වගේම පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස වෙත ගෙවනු ලබන දීමනාව සහ පදිංචි වීමට සුදුසු ඉඩමක් රජයෙන් ලබා දීමට නොහැකි අවස්ථාවකදී සුදුසු ඉඩමක් ලබා ගැනීම සඳහා ලබා දෙන දීමනාව සහ ජීවිත හානියකදී මරණයකදී මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියා වෙත ඒ වගේම පූර්ණාබාධිත තත්ත්වයකදී අදාළ පුද්ගලයා වෙත හිමිගනු ලබන දීමනා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ලබා දෙන ප්‍රතිපාදන හරහා සිද්ධ වෙනවා. නමුත් මෙය ක්‍රියාත්මක කිරීම සිද්ධ වන්නේ මේ සියලුම දීමනාවන් ලබා දීම සිද්ධ වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා. ඒ වගේම මෙම චක්‍රලේඛයේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙනවා මෙම සහන අංක 24/64 ඇලයිරක් 30 දරන 2025 නොවැම්බර් 28 දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද ආපදා තත්ත්වය සඳහා පමණක් සීමා වන වග ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකාව මුළුල්ලේම 2025 වූ නොවැම්බර් මාස 28 වන දින සිට ක්‍රියාත්මක විය යුතුයයි මේ ප්‍රකාශයේ සඳහන් කරනවා කියලා මෙම ගැසට් නිවේදනයේ දක්වලා තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් තමයි ලංකාවේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ. එම හදිසි ආපදා තත්ත්වය සඳහා පමණක් මෙම සහන හිමි වන බව තමයි මෙම චක්‍රලේඛයේ දක්වලා තිබෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් 2025 ජනවාරි මාස 21 දින දරන අංක 0.1 ඇලයිරක් 2025 දරන චක්‍රලේඛය මගින් ආපදා සහන සේවා චක්‍රලේඛය මගින් දක්වලා තිබෙන සහන සැලසීමට මෙම චක්‍රලේඛය බාධාවක් නොවන වග සහ එම 2025/1/21 දින ඇති චක්‍රලේඛය අනුව අවමංගල්‍ය කටයුතු සඳහා වන රුපියල් 50,000ක අත්තිකාරම් මුදල තවදුරටත් ගෙවිය හැකි බව මෙම චක්‍රලේඛයේ හිම දක්වලා තිබෙනවා. එසේ අවමංගල්‍යයක් සඳහා රුපියල් 50,000ක මුදලක් ගෙවලා තිබෙන අවස්ථාවකදී මෙම චක්‍රලේඛය මගින් මරණයකදී හිමිවන්නා වූ ජීවිත හානියකදී හිමිවන්නා වූ රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීමේදී එම 50,000ක මුදල අඩු කිරීම නොකළ යුතු බව මෙම චක්‍රලේඛයේ දක්වලා තිබෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි ලංකාවේ රජය මේ වෙනකොට ආපදාවෙන් බලපෑමට ලක් වූවන් සවි බල ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තිබෙන්නේ. මේ සම්බන්ධව යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් ඔබට ළඟම රජ නිලධාරියා විදියට කටයුතු කරන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හම්බෙලා වැඩි විස්තර සහ ඒ සම්බන්ධව යම්කිසි අපහැදිලි තැනක් තිබෙනවා නම් ඔවුන්ගෙන් අහලා දැනුවත් වෙලා ඔබ ගත යුතු නිවැරදිම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට එහෙම නැත්නම් ඒ සඳහා යොමු වීමට හැකියාව තිබෙනවා. වෙනද වගේ නෛතිකමය කාරණයක් හා සම්බන්ධව නොවුනත් මම හිතනවා අද මම කතා කරපු කරුණු කාරණා ඔබට ඉතාමත් වැදගත් වේවි කියලා. මේ වගේ ඔබට ප්‍රයෝජනවත් වන්නා වූ මාතෘකාවක් ඔස්සේ ඉදිරියටත් ඔබව දැනුවත් කිරීමට
ලොබුකල්ගේ YouTube නාලිකාව ඔස්සේ මා කටයුතු කරනවා. ඔබට මේ කාරණය වැදගත් වුණා කියලා හිතනවා නම් ඔබ වගේම තවත් කෙනෙකුට දැනුවත් වෙන්න මෙම වැඩසටහන ෂෙයා කරන්න කියලා ඉල්ලීමත් සමගින් සමුගන්නවා. ගිහින් එන්න. ආයුබෝවන්.